රටම කතා වෙන මොනවද මේ කාවඩි නර්තනය? කාවඩි නර්තනයේ ඉතිහාසය ගැන දැනගෙන හිටියද? අද කියන්නේ අපි කාවඩි ගැන. ඇත්තටම කාවඩි සම්ප්‍රදායේ ඉතිහාස කතාව ගත්තොත් හරි ලස්සන කතන්දරයක් තියෙනවා. මේකේ ජනප්‍රවාදයේ එන විදිහට කාවඩි සම්ප්‍රදාය අපේ රටට එන්නේ ස්කන්ධ කුමාරයා. එහෙමත් නැත්නම් කතරගම දේව ඇදහිල්ලෙන්. හින්දි බතුමුතුන් කියන විදිහට මුරුගන් ඇදහිල්ලෙන්. මේ කාවඩි ගැන තියෙන ලස්සන ඉතිහාස කතාව තමයි මේ. ජනප්‍රවාදයේ එන විදිහට සුරහසුර යුද්ධයක් තිබ්බා. ඒකෙදි පුරපත්ම කියන අසුරයව සටනින් පරාජයට පත් කරනවා කතරගම දෙවියන්. ඒ පරාජයට පත් කරපු වෙලාවේදී එයාට ආපහු ජීවිතය දෙන්න කතරගම දෙවියන් තීරණය කරනවා. අන්න ඒකට කරන සත්කාරයක් විදිහට මේ පුරපත්ම කියන අසුරයා ශිවගිරි සප්තගිරි කියන කදු දෙක ඔසවගෙන ගිරි මුදුනට ගියා කියලා තමයි මේ ජනප්‍රවාදයේ තියෙන්නේ. අන්න එතනින් තමයි කාවඩි නර්තනයේ උත්පත්තිය ලබන්නේ. අපි ලංකාව පැත්තට ආවොත් ලංකාව ඇතුලේ කාවඩි වර්ග 5ක් දක්නට ලැබෙනවා. පරවි කාවඩි, ගිනි කාවඩි, මත්ස්‍ය කාවඩි, භක්ති කාවඩි සහ කිරි කාවඩි කියන්නේ ඒ නර්තන වර්ග. මේකේ මූලික අරමුණ තමයි දෙවියන් පිදීම. පරවි කාවඩි, මත්ස්‍ය කාවඩි වගේ දේවල් දැන් දකින්න නැහැ. කිරි කාවඩි කියන්නේ ඉතාමත්ම දුර්ලභව දැක්කොත් විතරක් තියෙන දෙයක්. ඒක දේව පූජාවක් විදිහට පවත්න්නේ. පෙරහැර සම්ප්‍රදායට කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ගිනි කාවඩි දෙමළ ප්‍රජාව අදටත් කරනවා. ඔය කතරගම දේවාලයේ වටේ බාර ඔප්පු කරන පිළිවෙතක් විදිහට තියෙන්නේ. හැබැයි මේ ගිනි කාවඩිත් පෙරහැර සම්ප්‍රදායට එකතු වෙලා නැහැ. පෙරහැර සම්ප්‍රදායට එකතු වෙලා තියෙන්නේ භක්ති කාවඩි. ඒකට තවත් සමහරු කියනවා කූඩු කාවඩි කියලා. මොකද ඔය කාවඩි කූඩුවක්නේ ගෙල පිටිපස්සෙන් තියාගෙන නර්තනයේ දෙන්නේ. මේකෙදිත් ශිවගිරි, සප්තගිරි කියන කදුමුදුන් දෙක තමයි නියෝජනය කරන්නේ. සාමාන්‍යයෙන් දෙවියන් පුදන්න කාවඩි නර්තනයේ යෙදෙනකොට දෙමළ සම්ප්‍රදායට අනුව නම් මෝලම් සංගීතය තමයි ඒකට යොදාගන්නේ. හැබැයි දැන් එන්න පපරේ සංගීතයට නටන කාවඩි තමයි අපිට දකින්නට හම්බ වෙන්නේ. දැන් අපි එමු රටම කතා කරන දෙව්නුවර දේවාලයේ පෙරහැරට කාවඩි නර්තනය එකතු වීම ගැන. කතරගම දෙවියන්ගේ ජනප්‍රවාදයකින් හැදිච්ච මේ කාවඩි නර්තනය රටම කතා කරන්න ගත්තේ හැබැයි දෙව්නුවර විෂ්ණු දේවාලයේ පෙරහැරේදී. ඇත්තටම මේ විෂ්ණු දේවාලයට මේ කාවඩි සම්ප්‍රදාය පටන් ගත්තේ කොහොමද? මේ ගැන හොයලා බලනකොට දැනට අවුරුදු 30ක් 35ක කාලේ ඉඳලා තමයි කාවඩි නර්තනය මේ දෙව්නුවර පෙරහැරට එකතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම තියෙනවනේ දකුණු පළාතේ කෝලම්මඩු ශාන්ති කර්ම. මෙන්න මේ කෝලම්මඩු සම්ප්‍රදායත් එක්ක ගමේ කට්ටිය දෙවියන් සතුටු කරන්න කාවඩි නටමින් ගම වටා ගිහිල්ලා තියෙනවා. ඒක අදටත් මේ රිස්සව්, ඩුපිල, කබුරු පිටිය, ගම්මැද්ද වගේ ප්‍රදේශවල පොල් පූජාවත් එක්ක තියෙන වැඩක්. කොහොම හරි මේ හැමෝම කතා වෙන මතභේදයට තුඩුදුන්නු කාවඩි නර්තනයට දෙව්නුවර පෙරහැර ඉතිහාසය නම් ලොකු ඉතිහාස කතාවක් නැහැ. ඇත්තටම මේක දේව භක්තියකින් කරන්න ඕනේ වැඩක්. එහෙම නැතුව පපරේ සංගීතයට නටලා විනෝද වෙලා අර සංස්කෘතික වටිනාකමත් හැල්ලු වෙලා යන විදිහට කරන්න ඕනේ වැඩක් නෙමෙයි. මේක තමයි මේ දවස්වල රටේම මාතෘකාව බවට පත් වෙලා තියෙන කාවඩි නර්තනයේ ඉතිහාසය. ඉතින් දෙවියන් සම්බන්ධ වෙච්ච තව තවත් මේ වගේ ජනප්‍රවාද, දෙවියන්ගේ කතා මේ ඔක්කොම දැනගන්න නැකත TV අපේ YouTube channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න.